පළමු මෝටර රථය ලෙස අපට හමු වී ඇත්තේ නිසාන් වැගන් AD 110 වර්ගයේ මෝටර රථයක්. මේ මෝටර රථය පුල් ඔප්ෂන් මෝටර රථයක් වන අතර පවර් මිලෝ වලින් සමන්විත වේ. එන්ජින් රනින් කන්ඩිෂන් ඉතා මනක තත්ත්වයේ පවතින මේ මෝටර රථය ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති මෝටර රථයක් වන අතර ඔබට දැන් කන්ඩිෂන් තත්ත්වය ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැක. EFI එන්ජිමක් සහිත මේ මෝටර රථය ගම්පහ කලගෙඩි හේනේ පවතින මෝටර රථයක් වන අතර මුදලින් ලක්ෂ 18.50ක් කියලා තමයි කියන්නේ. දැන් පහතින් දක්වා ඇති දුරකථන අංක නම තමයි මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපට නිසාන් වර්ගයේ 2007 වර්ෂයේ ලියාපදිංචි කරන ලද K නම්බර් මෝටර රථයක් හමු වී ඇත. මෝටර රථය ඔටෝ ගියර් පද්ධතියක් සහිත මෝටර රථයක් වන අතර පුල් ඔප්ෂන් මෝටර රථයක් වේ. AC සියල්ල ඉතානක තත්ත්වයේ පවතින අතර එන්ජින් රනින් කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතී. ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති අතර ඇලෝ වීල් ටයර් ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් වලින් සමන්විත මේ මෝටර රථය ඇතුළත ඉතා හොඳ කන්ඩිෂන් තත්ත්වයක පවත්වාගෙන ඇති බව අපට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැක. දිනුම් කිසිවක් නොමැති මේ මෝටර රථය අනුරාධපුර ටවුන් එකේ පවතින බව අයිතිකරු විසින් පවසා සිටින අතර මුදලින් ලක්ෂ 53යි කියලා තමයි කියන්නේ. දැන් පහතින් දක්වා දුරකථන අංක වුණා මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. මෙන්න කන්ඩිෂන් ලාන්ස් බොක්ස් හොයන කට්ටියන සුපිරිම තත්ත්වයේ තියෙන ලාන්ස් බොක්ස් එකක් අපට හමු වී ඇත. 12 ශ්‍රී නම්බර මේ මෝටර රථය ඇන්ඩ්‍රොයිඩ් ප්ලේයර් එකකින් සමන්විත වන අතර එන්ජින් රනින් කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතී. දැනට ඉතානක තත්ත්වයේ බොඩි කන්ඩිෂන් එන්ජින් රූම් කන්ඩිෂන් ඩිකි රූම් ඉතානක තත්ත්වයේ පවතින මේ මෝටර රථය AC වර්කින් වලින් සමන්විත වේ. ඇලෝ වීල් ටයර් වලින් සමන්විත මෝටර රථයේ ටයර් ඉතානක තත්ත්වයේ පවතින අතර අලුතෙන්ම බැටරියක් දමා සකසා ඇති මේ මෝටර රථය 1600cc එන්ජිමක් සහිත වේ. දැනට තනමල්විල් ප්‍රදේශයේ පවතින මේ මෝටර රථය මුදලින් ලක්ෂ 11.95 කියලා තමයි කියන්නේ. දැන් පහන් දක්වා දුරකථන අංක තමයි මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපිට මැස්ඩා වර්ගයේ මෝටර රථයක් හමු වී ඇත. 300 මේ මෝටර රථය පුල් ඔප්ෂන් මෝටර රථයක් වන අතර AC වර්කින් වලින් සමන්විත වේ. රනින් කන්ඩිෂන් ඔරිජිනල් තත්ත්වයේ පවතින අතර එන්ජින් කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතී. බොඩි කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතින මේ මෝටර රථය ඩොකියුමන්ට් සියල්ල ඉතානක ලෙස ක්ලියර් කර ඇති අතර සවුන්ඩ් සිස්ටම් එකකින් ඉන්ද සමන්විත වෙන මෝටර රථය 1993-97 වර්ෂවල ලියාපදිංචි කරන ලද මෝටර රථයක් වේ. මෝටර රථය පොලිසිය 21කට ලක් කර ඇති මෝටර රථය 3 wheel bike car මාරු කිරීම කැමැති බව අයිතිකරු විසින් පවසා සිටින අතර දැනට පවතින මේ මෝටර රථය පාදුක්ක ප්‍රදේශයේ වන අතර මුදලින් ලක්ෂ 7ක් අතර ලබා දී රැගෙන යාමට හැකිවන අතර මුළු මුදල් ලෙස දක්වා ඇත්තේ ලක්ෂ 22ක් වන අතර දැන් පහතින් දක්වා දුරකථන අංක වුණත් මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. මෙන්න අඩුවට කාර් එකක් හොයන ගන්නේ සුපිරි කාර් එකක් අඩුවටම හම්බ වී ඇත. Toyota K55 වර්ගයේ මේ මෝටර රථය බොඩි කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතින බව අයිතිකරු විසින් පවසා සිටින අතර රනින් කන්ඩිෂන් හොඳ තත්ත්වයේ පවතී. පෙට්‍රල් ලීටරයට කිලෝමීටර 17ක් පමණ වැඩ කරන මේ මෝටර රථය එන්ජින් කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතින අතර AC බඩු සියල්ල පවතින බව අයිතිකරු විසින් පවසා සිටිනවා. මුදලින් ලක්ෂ 4.65ක් කියලා තමයි කියන්නේ. දැන් පහතින් දක්වා දුරකථන අංක වුණත් මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරන්න. ඊළඟට අපට හමු වී ඇත්තේ සුසුකි ඇල්ටෝ වර්ගයේ මෝටර රථයක් වන අතර මෝටර රථයේ රනින් කන්ඩිෂන් එන්ජින් කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතින මෝටර රථයක් වේ. මෝටර රථය ඇතුළත කන්ඩිෂන් තත්ත්වය ඔබට දැන් ෆොටෝ මගින් නිරීක්ෂණය කිරීමට හැකිවන අතර පිටත බොඩි කන්ඩිෂන් ඉතානක තත්ත්වයේ පවතී. 2006 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මේ මෝටර රථය මුදලින් ලක්ෂ 7.95ක් අතර ලබා දී රැගෙන යාමට හැකිවන අතර පිනෑස් එක ලෙස 46000න් 47ක් ගෙවීමට ඇති අතර දැන් පහතින් දක්වා දුරකථන අංක වුණත් මෝටර රථය අධිකාරිය කන්ටැක්ට් කරගන්න. ඊළඟට අපට සුසුකි ස්විෆ්ට් වර්ගයේ මෝටර රථයක් හමු වී ඇත. මෝටර රථය ඉතානක තත්ත්වයේ පවතින මෝටර රථයක් වන අතර එන්ජින් රනින් කන්ඩිෂන් 100ක් වන අතර ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇත. පුල් ඔප්ෂන් මෝටර රථයක් වන අතර ඔටෝ ගියර් පද්ධතියෙන් සමන්විත වන මෝටර රථයක් වේ. AC වලින් සමන්විත වන අතර මේ මෝටර රථයේ ඩොකියුමන්ට් සියල්ල ක්ලියර් කර ඇති බව අයිතිකරු විසින් පවසා සිටිනවා.
2017 වර්ෂයේ ලියාපදිංචි කරන ලද මෙම මෝටර රථය මුදලින් ලක්ෂ 19.95ක් අත්වට ලබා දී රැගෙන යාමට හැකිවන අතර දැන්ම පහතින් දක්වා දුරකථන අංක හොඬ මෝටර රථයේ අයිතිකාරයන්ට ටැග් කර